මේ තියෙන්නේ ජූලම්පිටිය නිල්දිය බිබුල. ඉතින් අපි අද මෙන්න මේ නිල්දිය බිබුල ගැන චුට්ටක් කතා කරමු. ඉතින් මේක බලන්න යනවා නම් ඔයා මාතරට එන්න ඕනි. මාතර වලස්මුල්ල ඒරියාවේ තමයි මේ නිල්දිය බිබුල නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මෙතනට යන්න නම් වලස්මුල්ල ඉඳලා කිලෝමීටර් 13ක් විතර තියෙනවා මේ කියන නිල්දිය බිබුල තියෙන තැනට. ඒ වගේම මිද්දින ඉඳලා කිලෝමීටර් 5ක් වගේම කටුවෙන් ඉඳලා කිලෝමීටර් 6.5ක් විතර තියෙනවා. ඉතින් ලේසිම විදිය වලස්මුල්ලෙන් හෝ මිද්දිනියෙන් එන එක තමයි. ඉතින් කොහොම හරි මේ නිල්දිය බිබුලේ විස්තර ගැන මම දැන් ඔයාලට කතා කරන්නම්. මේක විශ්කම්භය තියෙනවා අඩි 15ක් විතර. ඒ වගේම තමයි මේකේ ජල මට්ටමේ ඉඳලා ගැඹුර තියෙනවා අඩි 10ක් විතර. ඉතින් මේකේ පතුල බලන්න පුළුවන් හොඳ ක්‍රිස්ටල් ක්ලියර් එකට වතුර ටික තියෙනවා. ඔයාගේ කී එකක් වටනත් උඩින් නම් බලා ගන්න පුළුවන් මට්ටමට වතුර පැහැදිලිව තියෙනවා. ඉතින් මෙතනට යනවා නම් ඇත්තටම යන්න ඕනි. හැමදාම කියනවා වගේ වීකෙන්ඩ්ස් වල පොයට වගේ විශේෂ නිවාඩු දවස් වලට නම් මෙතන ගිහින් නාන්න එක එච්චර ලේසි වෙන්නේ නැහැ. මොකද ලොකු පිරිසක් මෙතනට එනවා මේකෙන් නාන්න මේ ආතල් එක ගන්න. ඉතින් මේ ඉන්නෙත් එහෙම ආතල්යක් ගන්න අපේ අකුරැස්ස කොල්ල සෙට් එක. ඉතින් කොහොම හරි ඔයත් මෙතෙන්ට එනවා නම් අනිවාර්යෙන්ම අර කියපු මන්සලකුණු ඔස්සේ එන්න අනිවාර්යෙන් ඔයාලට මැප් එක දාගත්තොත් ලේසියෙන් එන්න පුළුවන්. ඉතින් ආවගේ මේ හරිය ලස්සන පරිසරයක් තියෙන. ඉතින් මේක විනාශ කරන්න නැතුව පොලිතින් ප්ලාස්ටික් වගේ දේවල් ගේනවා නම් ඒවත් පාවිච්චි කරලා ඒ වගේම අරගෙන යන්නත් වගේ බලා ගන්න ඕනි. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේක තමයි නිල්දිය බිබුලේ කතාව. මේ බෝනින් නැද්ද?